කොරියාව තුළ මා මේ ඉන්න අවස්ථාවෙත් නොයෙක් දේවල් නොයෙක් තැන්වල සිද්ධ වෙනවා. ඒ අතරින් අපිට වැදගත් වෙන දෙයක් තමයි යුද්ධය. මන්ද අවුරුදු 30ක් තිස්සේ අපේ රට ජාතීන් දෙකකට බෙදිලා උතුරු නැගෙනහිර වශයෙන් විශාල වශයෙන් ජීවිත හානියක් සිදු කරමින් යුද්ධයක් සිදු කරා. නමුත් වර්තමානයේ වන විට ඒ තත්ත්වය බැහැර වෙලා සියලු දෙනා සාමකාමීව ජීවත් වෙනවා. නමුත් අද මම කියන්න හදන්නේ ලංකාව තුල සිදු වුණු ඒ යුද්ධය ගැන නෙවෙයි. ලෝකයේ ගත්තාම නොයෙක් රටවල් වල නොයෙක් ජාතිවාදී ආගම්වාදී ඉඩම් නැතුව රටවල් අතර නොයෙක් ආකාරයේ යුද්ධ සිද්ධ වෙනවා. නොයෙක් ගැටලු ප්‍රශ්නකාරී තත්ත්වයන් නැති වෙලා තියෙනවා. අද අපි ඔබට කියන්න යන්නේ යුද්ධ ගැන නෙමෙයි. මේ සාමය. කියනකො සාමය ගැන කියන්න. හැබැයි ටිකක් වෙනස් ආකාරයක කටයුත්තක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. සින්චොන්චි සාවොන් පුන්සාතා සින්චොන්චි වොලන්ටියර්ස් කමියුනිටි මේ කමිටිය එක ආයේ තමයි අද මේ විදියට එකතු වෙලා මේ බිත්ති පින්තාරුව කරන්න හදන්නේ. ඉතින් ඒගොල්ලෝ මට පේන විදියට මේ අයිතිකරුවන්ගෙන් අවසරය ලබාගෙන මේ බිත්ති යම්කිසි ත්‍රිමාන රූප නැත්නම් චිත්‍රයට නැගීමකට මේ අවස්ථාවේ ලහිලයියේ සූදානම් වෙනවා. අවට වටපිටාව බැලුවමත් කාර්යබහුල ස්ථානයක්. ඉතින් මෙතනින් ගමන් කරන මේ රථ වාහන වල ගමන් කරන අයගේ මානසිකත්වය නොයෙක් මානසිකත්වයෙන් යුතු පුද්ගලයන් ඉන්නවා. හැබැයි මට හිතෙන විදියට මේ පින්තූර දකින්න කෙනෙකුගේ මනස ටිකක් වෙනස් කරන්න මේ අය කටයුතු කරනවා. මේකේ මොකක්ද මේ කරන දේ? ඇයි මේ වගේ දෙයක් කරන්නේ කියන එක අපිට පොඩ්ඩක් අහලම දැනගන්න මේ වගේ. මම පොඩ්ඩක් ඒ ගැන හොයලා බලලා ඔයගලන්ට කියන්න. මේ චිත්‍රාංගන මේ අද වැඩසටහන සංවිධානය කරපු සංවිධායකතුමා ළඟට අපි අහලා බලමු එයාගෙන් මේ ගැන පොඩි 안녕하세요. 예, 안녕하세요. 오늘 이거 그림 하는 거 언제부터 시작했어요? 예, 이 그림은 2013년부터 전국적으로 실시를 하고 있는데요. 우리 담장을 보면 어두운 것도 있고 낡고 그리고 허물어진 것도 있는데 이것을 좀 새로운 모습으로 깨끗한 모습으로 좀 담장을 하게 되면 지나가시는 분들이 보더라도 그 마음도 새로워지고 또 이 범죄가 많은 곳에 보면 골목에서 이렇게 일어나는데 이렇게 깨끗하게 그려두면은 이 범죄도 예방이 되고 또 우리 사람들의 이 마음도 새롭게 될 것 같아서 2013년부터 하고 있습니다. එතුමා ප්‍රකාශ කරන විදියට 2013 අවුරුද්දේ තමයි මේ වැඩසටහන පටන් අරගෙන තියෙන්නේ. ඊට කලින් ඉඳලා මේ කමියුනිටි එක තිබුණාද? ඔවුන් 2013 දී ඉඳලා තමයි මේ ආකාරයට චිත්‍ර තිබ්බනේ. ඔවුන් බලාපොරොත්තු වෙන මේකෙන් ඇත්තට මේ විත්තිය ගත්තම දැන් තියෙන තත්ත්වෙ නෙමෙයි මේ විත්තිය තිබුණේ. පළුදු වෙලා පිපිරිලා ගරාවාස වෙලා තිබිච්ච විත්තියක් ඔවුන් පිරිසිදු කරලා තීන්ත ගාලා ඊට පස්සේ ඔවුන් මේ විත්තියට දෙන්න හදලා තියෙන මේ ආකාරය තමයි දැන් මේ ඔවුන් කරගෙන යන්නේ. මේ තුලින් ඔවුන් බලාපොරොත්තු වෙනවා මෙතනින් යන්නේ සියලු දෙනාට පොඩි ළමයිට වයෝවෘද්ධ පුද්ගලයන්ට නොඑක් මානසික මට්ටම් වලින් පුද්ගලයන් මේ හරහා ගමන් කරන්න පුළුවන්. මේ දකින්න ඒ පුද්ගලයාගේ මනසට අමුතු ආකල්පයක්. තමන් උදේ ඉඳලා වැඩ කරලා මහන්සි වෙලා මෙතනින් යන්නේනකොට මේක දකින්නකොට ඔහු ගෙදර යනකොට ඒ මානසිකත්වයේ මිදිලා
සතුටෙන් පිරිපුන් බවට යුතුව ඔවුන්ගේ මානසිකත්වය වෙනස් කරගන්න පුළුවන් වෙයි කියලා හිතන අදහසකින් තමයි ඔවුන් මේ දේ අද මේ විදියට කරන්න බලන්නේ. 그럼 부장님, 이거 그림 할 때 어떻게 다른 사람들보다는 아니면 자기 속에 자기 기능 자연스럽게 와서 이게 도움이 되는 거예요? 저희는 그 신천지 자원봉사단에서 지금 봉사 활동을 하고 있는 것이고요. 그리고 우리 외국인 친구들과 같이 하고 있습니다. 예. 또 여러 가지 나라가 외국인이세요? 예, 나라는 다르고 또 그 나라의 환경이나 문화는 다르겠지만은 저희 이 마음은 따뜻한 마음은 다 동일하게 해서 동일한 마음으로 이렇게 하고 있습니다. අපි නොයෙක් රටවල් වල නොයෙක් ජාතිවල නොයෙක් භාෂාවල ඉතිහාස අද මේ කර්තව්‍යය කිරීමේදී කොරියානු ජාතිකයෝ වේවා වෙනත් විදේශිකයෝ වේවා එකම අදහසක් ඇති වෙනවා. එනම් සාමය කියන අදහස විතරයි කරගෙන පෙරදරි කරගෙන මේ කර්තව්‍යයට සාමගෙන අනිත් එක මේ කර්තව්‍ය කිරීමේදී ඔවුන්ගේ සහජ හැකියාවන්ද මේ තුලින් එළියට එනවා. ඒ වගේම ඔවුන් ස්වේච්ඡාවෙන් මේ කර්තව්‍යයට සහභාගී වෙලා අද උදෑසන ඉඳලා මේ විදිහට මේ කර්තව්‍යය අද දවස පුරාවට සිදු කරගෙන යන බවකුයි අපිට දැනගන්න ලැබෙන්නේ. 그리고 부장님 이거 한다음에 내년에는 아닌 다음 달에 뭐 다른 거 생각하고 있는 것도 있어요? 이런 거 말고 다른 거? 다른 것이요? 다음 달과 그 다음 달에는 이 대한민국이 지금 유일하게 남과 북이 나눠져 있죠. 그 남과 북이라는 거. 예, 북한과 남한으로 나눠져 있습니다. 분단되어 있죠. 네. 그런데 북쪽에서 그것이 이제 싫다고 남쪽에 와서 사시는 분들이 있는데 이분들 같은 경우에는 고향을 잃은 상태가 되는 것이죠. 고향이 다시 못 갈 수 예, 있으니까. 그렇죠. 그래서 이분들을 마음을 조금 뭐랄까 위로를 해드린다고 할까요? 그런 차원에서 이 고향을 북쪽에 두신 분들을 대상으로 해서 위로 봉사 차원에서 지금 기획을 하고 있습니다. 가끔은 쟤네들 그 나라에 보내시는 거예요? 아니면 여기서 쟤네들 같이 만나서 함께 놀다가 그렇게 하는 걸로? 예, 저희가 이제 그 그쪽 고향에 대한 어떤 공연도 좀 해드리고요. 네. 그리고 그 고향마다 어떤 그 문화나 이런 특색이 있기 때문에 그쪽 문화를 보여줄 수 있으면 그런 것들을 준비를 해서 네. 마치 고향에 간 듯한 그런 느낌이 들도록 해가는 거죠. 네. 예. ඇත්ත වශයෙන්ම මෙතුමාගෙන් අපි අසා සිටියේ දැන් මේ කාලයේදී මේ අවුරුද්දේ අද දිනේදී මේ වගේ කර්තව්‍යයක් වෙනකොට මේක වුන් අද මේ විදිහට කරලා නවත්තන දෙයක් නෙමෙයි. මේක දීර්ඝව කරගෙන යන දෙයක්. ඉතින් එතුමා ප්‍රකාශ කරපු විදිහට ලබන මාසේ නැත්නම් ඊළඟ මාසේ දිහාට ඔබ හොඳ ආකාරවම දන්නා උතුරු කොරියාවයි දකුණු කොරියාවයි රටවල් දෙකක් වශයෙන් බෙදිලා දේශ සීමාවකට වෙන් වෙලා ඒ රටේ උතුරු කොරියාව ඉස්සෙල්ලා දකුණු කොරියාවට ආපුවාට නැවත උතුරු කොරියාවට යන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. රටවල් දෙක ජනාධිපතිවරු දෙන්නේ නීති දෙකක්, භාෂා දෙකක්. ඉතින් ඒ ආකාරයට දකුණු කොරියාවට ඇවිල්ලා ඉන්න අයට ඔවුන්ගේ සංස්කෘතිය, ඔවුන්ගේ නෑදෑ හිතමිතුරන්, යාළු මිත්‍රාදීන් හමු වෙන්න විදියක් නැහැ. මොවුන් අදහස් කරගෙන යන විදියට තව මාසෙකින් දෙකකින් ඒ දකුණු කොරියාවේ ඉන්න උතුරු කොරියාවේ ඉඳලා ආපු ඒ සහෝදර නෑදෑ හිතමිතුරුන් එකතු වෙලා ඔවුන් සමග දිනක් සම්පූර්ණ දවසක් ඔවුන්ගේ සංස්කෘතිය, ඔවුන්ගේ නෑදෑ හිතමිතුරන් හම්බුනේ නැහැ කියලා නෑ. අපි ඕගොල්ලන්ගේ නෑදෑ හිතමු. අපි යාළු මිත්‍රයෝ කියන හැඟීමෙන් ඇතුව ඔවුන් සමග දිනක් ගත කරලා එදින ඒ මුළු දවස පුරාවටම ඔවුන්නේ හිටපු මානසිකත්වයෙන් මිදිලා හැමෝම සතුටින් ඉන්නවා කියන තත්ත්වයට ඔවුන්වත් පත් වෙනවා. ඉතින් අද දිනේ මේ වැඩසටහන සාර්ථක කරගෙන යන්නට අවස්ථාව ලබා දීම සහ අපිට මේ සඳහා සහභාගී වීමට අවස්ථාව ලැබීම ගැන අපි පුදෙක් සතුටු වෙනවා. ඉතින් මගේ බලාපොරොත්තුව අදට මෙතනින් නවතිනවා. 그럼 부장님 너무너무 감사합니다. 오늘 이렇게 다른 사람들한테도 기분이 좋게 이렇게 하는 것 때문에. 예, 고맙습니다.